gathering as a worship service to you, only to you. ස්වර්ගයේ පියාණිය වහන්සේ මේ දවස කාලය දුන්න නිසා ස්තුතියක නමස්කාර කාලයක් නිසා කරපු නිසා ස්තුතිවන්ත වෙනවා. Though we are gathered here in very small number, but still you, our Savior Jesus Christ, you promised that where there is a few people gathering, you should be with us. ස්වර්ගයේ වහන්සේ අපිට පොරොන්දුලා තියෙන වහන්සේගේ වචනයට අනුව ඒ කීප දෙනෙක් එකතුණක් කුඩා රැළක් වුණත් වහන්සේ ඔවුන් සමග සිටින්නට ක්‍රියා කරන්නට. I feel already your presence, Holy Spirit, among this small sanctuary. පියාණන් විශ්වාස කරනවා මදන්න වහන්සේගේ අභිමුඛය මෙතන තිබෙනවා කියලා අපි අතර. Be with us and guide us through this about 1 hour period of time, this worship service. ස්වර්ගයේ මේ ඉතිරි කාලය තුළදී වහන්සේ ක්‍රියා කරන්න මඟ පෙන්වන්න. I know there is a reason why you called me to this place. ස්වර්ගයේ මදන්න වහන්සේ මෙතනට මාව කැඳවුවේයි කියලා. You will be done among us through this sermon. ස්වර්ගයේ දේශනා තුළ වහන්සේ කැමැත් අපේ ජීවිතවල වහන්සේ ඉෂ්ට කරන්න. Your name only be glorified by your creatures, the sinners like us. ස්වර්ගයේ වහන්සේ අපි වගේ පෞකාරතුලින් ගෞරවයට මහිත පත් වෙන නිසා ස්තුතියි. Thank you so much for allowing us this blessed Sunday and this blessed worship service. ස්වර්ගයේ අනාගත දවස් කාලයේදී නමස්කාර කාලදී අපිට ආශිර්වාද කරපු නිසා ගෙන අප නිසා ස්තුතියි. In Jesus' precious name we pray. යේසුගේ යහපත් නාමයෙන් ආමේන්. What is your heart for this nation? මේ ජාතිය ගැන වහන්සේගේ හදවතේ මොනවද තියෙන්නේ? As I prayed, the Lord impressed one clear message upon my heart. මම මේ යාපනයේ දුන්වහන්සේ මට එක පණිවිඩයක් පැහැදිලි පණිවිඩයක් මගේ හදවතේ තබුවා. Baby, I still love Sri Lanka. උන්වහන්සේ කිව්වා ඩේවිඩ් මම ලංකාවට ආදරේ. Hallelujah. ආමේන්. The moment I heard those words, my heart was deeply moved. දෙරහසේ ලංකාවට ප්‍රේම කරනවා. God still loves this house church, සමිනහසේ මේ නිවස තිබෙන මේ සභා ක්‍රමයට ආදරය කරනවා. and God deeply loves each one of you. ඔගේ දෙරහසේ මෙකිනෙකාට පුද්ගලිකව ආදරය කරනවා. Me too, and Pastor Anthony. මටත් ඔවුන්ටත් ආදරය කරනවා. We are loved by the Lord. සමිනහසේ අපිට ප්‍රේම කරන්නේ. Perhaps some of you have been thinking, කිව්වා. have I gone too far? අපි සමහර අය ඉදිරියට අපි ගොඩක් දුරස්ත වෙලා දුන්නාසෙගේ. Can my family be restored? ඒ වගේ අපි සාමාන්‍යයෙන් මගේ පවුලේ තියෙන වාතාවරණය නැවත හොඳ තත්ත්වයට පත් කරගන්න පුළුවන් වෙයිද? Is there still hope for our churches? ඒ වගේ තුරාලන්ට සභාවට ආරම්භයක් බලාපොරොත්තුවක් තිබෙනවද? So today, God gives us a different answer. විනාශ අපිට වෙනස් උත්තරයක් අද දෙනවා. He is calling us back to Himself. උන්වහන්සේ අපව කැඳවන්නේ උන්වහන්සේ වෙතටයි. Our scripture today says from 2 Chronicles chapter 7 verse 14. 2 Chronicles. රාජ්‍යවලදී Chronicles. නේද? Chronicles 7:14. Chronicles කියන්නේ Oh, I missed the word. Chronicles is a genealogy, maybe. Genesis. No. And then, what is the list of the? Genesis, Exodus, Leviticus, and Numbers, and Deuteronomy. Humble themselves and pray. And seek. එතන කියලා මගේ සෙනග නිහතමානීලා උන්වහන්සේගේ නම කියලා යාඥා කළා. And seek my face and turn from their wicked ways. එයාලගේ නපුරු මාර්ග වලින් හැල මගේ මුහුණ සෙව්වා. And I will hear from heaven. මම ස්වර්ගයේ සිට ඔවුන්ට හුම්කම් දෙනවා. And I will forgive their sin and will heal their land. ඒ වගේම ඔවුන්ගේ හඬට හුම්කම් දෙනවා උන්ගේ දේශය සුව කරනවා කියලා කියනවා. This promise was not given only to Israel. මේක මේ පොරොන්දුව දුන්නේ ඊශ්‍රායල් වරුන්ට විතරක් නෙමෙයි. It is God's invitation to every generation and every nation that is willing to return to Him. මේක දෙවියන් වහන්සේ හැම ජාතියකටම හැම වර්ගයකටම දෙන ආරාධනාවක් ඇවිල්ලා උන්වහන්සේ වෙතට හැරෙන්න කියලා. Today I pray that this promise will become a reality in your life. ඉතින් මම යාඥා කරනවා මේ පොරොන්දුව ඔයාලගේ ජීවිතේ යථාර්ථයක් වෙන පිණිස. In your family, in your church, and throughout Sri Lanka. පවුලේ සභාවේ ලංකා පුරා මේක විසිරෙන පිණිස.
God calls us back to restore us, not to condemn us. දෙවියන් වහන්සේ අපව නැවත කැඳවන්නේ විනිශ්චය කරන අපව පහත් කරන්න නෙමෙයි අපව යථා තත්ත්වයට සිටිය යුතු නියමාකාර තත්ත්වයට අපි පැමිණෙන පිණිසයි. This promise was given after King Solomon completed the temple. ඉතින් මේ පොරොන්දුව දෙන්නේ සලමෝන් රජ දේවමාලිගාව හදලා සම්පූර්ණ කළාට පස්සේ Everything looked perfect. ඉතින් ඔහු දැක්ක හැමදේම ලස්සනට සම්පූර්ණ වෙලා තිබුණා. The temple was magnificent. Worship services were being held, and people gathered to praise God. ඉතින් ගොඩාක් මිනිස්සු දේවාලයේ හැදෙන පස්සේ එතන එකතු වෙලා නමස්කාර කරන්න පටන් ගත්තා. Yet God was looking beyond the beautiful building. නමුත් දෙවියන් වහන්සේ කරපු දේ තමයි මේ ගොඩනැගිල්ල ලස්සනට එහා ගිහින් උන්වහන්සේ දකින්න පටන් He ගත්තා. was looking into the hearts of His people. උන්වහන්සේ කරපු දේ තමයි ගොඩනැගිල්ල දිහා මේ මිනිස්සුන්ගේ හදවත දිහා බලන්න ගත්තා. A beautiful building cannot replace a heart that truly belongs to God. ඉතින් දෙවියන් වහන්සේටයි කියන හදවතක් දිහා ගොඩනැගිල්ලක් තුලින් බලන්නට බෑ. That's why the Lord gave His people 4 simple instructions. ඉතින් ඒක නිසා දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සෙනගට අවවාද 4ක් දීලා තිබෙනවා. Humble yourself. එක තමයි ඔබම නිහතමානී කරගන්න. Pray. යාඥා කරන්න. Seek my face. එයාගේ අපි දෙවියන් වහන්සේගේ මුහුණ සොයන්න. And turn from your wicked ways. ඒ වගේම ඔයාලගේ නපුරු මාර්ගවලින් හැරෙන්න. These are not words of condemnation. ඉතින් මේ වචන උන්වහන්සේ පාවිච්චි කරන ඔයාලව විනිශ්චය කරන පහක් කරන්න නෙමෙයි. These are words of invitation. ඉතින් මේවා උන්වහන්සේ ඔබට ආරාධනා කරන පාවිච්චි කරන වචන. God was opening the door to restoration. දෙවියන්වහන්සේ කරපු දේ තමයි දොර ඇරියා කැල්ල පිටු දිගිලා තිබෙන දේවල් යථා තත්ත්වයටපත් කරන පිණිස. Our God never say, come back when you have become perfect. උන්වහන්සේ කියන්නේ ඔයාලා සම්පූර්ණව උන්වහන්සේ දෙහැරලා එන්න කියලා. He never say, come back after you have solved all your problems. ඒව නැත්නම් උන්වහන්සේ කියන්නේ ඔයාලගේ ඔක්කොම ප්‍රශ්න විසඳුණාට පස්සේ උන්වහන්සේ වෙතට එන්න කියලා. Instead, the invitation is always the same. Come back to me. උන්වහන්සේගේ ආරාධනාව හරි සරලයි ලේසි උන්වහන්සේ කොහොමද තමයි කියන්නේ මගේ වෙතට එන්න. Hallelujah. ආමෙන්. God's calling us to Himself. දෙවියන් වහන්සේ උන්වහන්සේ වෙතට ඔයාලව කැමරනවා. As it is. ඔයාලා ඉන්න ආකාරයට එන්න කියලා උන්වහන්සේ කියනවා. Though we are sinners, අපි පවකාරී වෙන්න පුළුවන්. we are dirty, අපි අපවිත්‍ර වෙන්න but පුළුවන්. still God wants us to still come back to දෙවියන් Him. වහන්සේට ඔය ඉන්න වාතාවරණයෙන්ම ඔබ උන්වහන්සේ ළඟට යන්න. This is exactly what Jesus taught us in the parable of the prodigal son. ඉතින් මේ අකීතුරු පුත්‍රගේ උපමාවෙන් උන්වහන්සේ මේක තමයි කතා කරන්නේ. The son left his father. ඉතින් පුත්‍රයා තාත්තව දාන වස්තු අරගෙන ගියා. He wasted everything he had. ඉතින් තාත්තගේ වස්තු අරගෙන ගිහිල්ලා ඔහු සත්ත්වගේ වස්තු දෙන ඔක්කොම නාස්ති කරලා දැම්මා. His life fell apart because of his own choices. ඉතින් මොකදනේ ඔහු වැරදි තීරණ ගත්තේ ඉතින් ඔහුගේ ජීවිතේ විනාශ වුණා. But when he finally decided to return home, his father did something unexpected. ඉතින් නමුත් දවසකදී ඔහු තීරණය කරලා අද තාත්තා ළඟට යන්න තාත්තා ඔහු බලාපොරොත්තු නොවන දෙයක් කළා. He did not wait for his son to reach the house. තාත්තා පුතාගේ ඇතුළට යනකම් බලන් හිටියේ නැහැ. He ran toward him, he embraced him, and he kissed him. ඔහු කරපු දෙයක් තමයි මගේ ඉඳන් බලන් ඉඳලා පාර දිගේ පුතා වෙතට දුවලා ගිහිල්ලා ඔහු බදාගෙන ඔහු ඉප ගත්තා කියලා. And he clothed him with the best robe, restoring him as his beloved son. ඒ වගේ මේ ගෙදර තිබුණු සන්තක දිනු හොඳම ඇඳුමක් ඔහුට පුතාට දාලා ඔහු සිටපු තත්ත්වයට නැවත ඔහු ගන්නවා. That is the heart of our Heavenly Father. ඒ ආකාර හදවත තමයි ස්වර්ගයේ පියාට තියෙන්නේ. Hallelujah. Amen, amen. Even today, God does not look at us first with a condemnation ඉතින් දෙවියන් and forgiveness before punishment. උන්වහන්සේ කරන දේ තමයි අපට දඬුවම් කරන්න පෙර ඔබ විනිශ්චය කරන්න පෙර ඔබ හිතපු නියම තත්ත්වයට ඔබ නැවතපත් කරනවා. That's why He's calling each one of us today. එනිකයි උන්වහන්සේ අද ඔබව කැඳවන්නේ. Though it's very hot weather, මේක හරිම රස්නේ කාලය. while we were sweating, but we are looking for Him, and He came to. අපිට දාඩි දාන මහසේ නම් අපි උන්වහන්සේ දිහා බලන උන්වහන්සේ අපි දිහා බලාගෙන සිටිනවා. He says, "My son, come home. උන්වහන්සේ කියන පුතේ ගෙදර එන්න. My daughter, come home. උන්වහන්සේ කියන දුවේ ගෙදර එන්න. My beloved people, return to me." උන්වහන්සේ කියන මම කැමති ඔයාලා නැවත හැදලා ගෙදරට එන්න.
Perhaps you feel that your heart has grown cold. සාලාට ඔයාලගේ හදවත් දහනු අතට හැරිලා ඇති. Perhaps you have stopped praying as you once මේ did. සමහරලාට ඔයාලා යාඥාකට කඩු කරලා නැත්නම් නතර කරලත් ඇති. Perhaps the joy of reading God's word had faded. ඒ වගේම මොනවාසික වචනේ කියන එකත් එපාලා අතහැරලා දාලා ඇති සමහර විට. If that's where you are today, do not be afraid. ඉතින් ඒ වගේ ස්ථානයක ඔබ ආද ඉන්නේ බය වෙන්න එපා. This is your moment to come home. උන්වහන්සේ එතන හැරෙන පිළිතුරු උන්වහන්සේ අද මේ කාලෙකට දීපු වෙලාව. Our Heavenly Father is still waiting for you with your open arms. ස්වර්ගයේ ස්වපියාණන් වහන්සේ උන්වහන්සේගේ අත දිග හැරගෙන බලන් ඉන්නවා ඔබ වෙනතුරු. The second part of my sermon goes like this. Restoration always begins with the Word of God. ඉතින් මේ අපේ ජීවිතේ පරිවර්තනය හැමතිස්සෙම ඇති වෙන්නේ උන්වහන්සේගේ වචනය සමගයි. The Word of God, Bible, is most important thing for any Christian. ඉතින් ඕනම ක්‍රිස්තියානි කෙනෙකුට මනුෂ්‍යයට වටිනම පොත තමයි බයිබලය. Throughout the history of Israel, there were several great revivals. ඉතින් ඔබ ඉතිහාසෙට ගියොත් ඊශ්‍රායල් වල අතර බොහෝ තිබුණා නැවත පිබිදී. One of the most remarkable took place during the reign of King Josiah. ඉතින් මේ යොසියා කියන රජගේ කාලයේදී තානාරගෝ දේවල් සිදු වුණා. At that time, the temple still stood and the sacrifices were still being offered. ඉතින් ඒ කාලේ දේවාලිකාව හොඳට ක්‍රියාත්මක වුණා, පූජාවින් හොඳට ඉස්සුණා. Yet the people had lost the word of God. නමුත් මිනිස්සුන්ට උන්වහන්සේගේ වචනේ නැති වෙලා තිබුණා. They continued their religious activities. ඉතින් යාලා ආගමික කටයුතු කළා. But their hearts had grown cold toward the Lord. නමුත් ස්වාමීන් වහන්සේ ඉදිරියේ උන්ගේ හදවත් එකකින් ඈත් වෙලා තිබුණා. Religion remained, but their passion for God had faded. ආගම පැවතුණා නමුත් දෙවියන් වහන්සේ කෙරෙහි තියෙන සිත ආශාව එයාලගේ ටික ටික නැති වෙලා තිබුණේ. Then one day, while the temple was being repaired, the book of the law, which had been lost, was found. ඉතින් මොකද උනේ මේ දේවාලයේ සමහර කාලයක් නැවත යථාර්ථයට පත්වන කාලයක් තුළදී මේ දෙවියන් වහන්සේගේ සමහර වචනයක් නැති වෙලා තිබුණා ඒ කාලේ. Once again, the word of God was read before the people. ඉතින් කරපු දෙයක් තමයි ඒ දවසේදී යාළුවෝ හොයාගෙන මිනිස්සු ඉස්සරහ කියවන්න පටන් ගත්තා. The moment King Josiah heard God's word, he tore his robes in repentance. ඉතින් යොසියා රජට මේ වචන ඇහෙන්න ගත්තම ඔහුගේ ඇඳුම් ඉරාගෙන පසුතැවිලි වෙන්න පටන් ගත්තා. His repentance spread throughout the nation. ඉතින් මොකද කළේ මේ රාජ්‍යයේ පසුතැවිලි මුළු දේශෙ දක්වා යන්න පටන් ගත්තා. The people destroyed their idols, and true worship was restored. ඉතින් මොකද උනේ මිනිස්සු නමස්කාර කරන සමාන රූපයල කඩලා බෙදලා දාලා පියන්න වහන්සේ දර නැවත හැලුම් වහන්සේ සොයන්න ගත්තා. And spiritual revival come upon the whole nation. ඉතින් මොකද මේ පිපිදී මෙතන විතරනේ මුළු දේශය පුරා පැතිරෙන්න පටන් ගත්තා. Revival does not begin with a new program. ඉතින් මේ බයිබලයේ පටන් රිවයිවල් right? Yeah, පිපිදීම පටන් ගන්න අලුත් වැඩසටහනකින් නෙමෙයි. It does not begin with a famous preacher. ඒව නැත්නම් මේ ප්‍රසිද්ධ දේශය කියලා දේශනා කළාම නෙමෙයි පිපිදීමක් ඇති වෙන්නේ. Revival begins when God's people return to His word. ඉතින් පිපිදීමක් ඇති වෙන දෙවියන් වහන්සේගේ සෙනඟ නැවත හැරිලා උන්වහන්සේ වෙතට එද්දී. The same thing happened in the days of Ezra. එස්රාගේ කාලේ ඒ දේම සිදු වුණා. After returning from exile, the people gathered together in the square before the water gate. ඉතින් මොකද නේ ඔවුන් වෙනත් දේශයක සිටියා ඒ දේශේ ඉඳලා නැවත මේ ඊශ්‍රායල් දේශයට එන වගේ ළඟ ඉන්නවා. Ezra stood before them and read the word of God from morning till noon. ඉතින් එස්රා කරපු දේවල් තමයි ගේට්ටු ළඟ හිටගෙන ප්‍රධාන දොරටුව ළඟ හිටගෙන උදේ ඉඳලා හැන්ද වෙනකන් අර විවස්ථාපන ඥානසික වචනේ කියවන්න පටන් ගත්ත මිනිසුන්ට ඇහෙන්න. As they listened, they realized how far they had drifted from God. ඉතින් යාළුවා තේරුණා අර රටෙන් පිටවෙච්ච කාලේ නිසා පරවහලා ඉන්න කාලේදී කොච්චර යාළුවද වෙනවසින් ඈත්ලාද කියලා. Tears filled their heart. Tears filled their eyes. ඉතින් යාළුවගේ ඇස්වලින් කඳුළු වැగిරෙන්න ගත්තා. Repentance filled their heart. ඉතින් මොකද නේ හදවතේ පසුතැවීම යාළුවගේ ඇස්වලින් දකින්න ලැබුණා. But eventually their sorrow was turned into joy. නමුත් එයාලගේ දුක මොකද උනේ ප්‍රීතියට හැරෙන්න පටන් ගත්තා. The word of God did not destroy them. දෙයනාසිගේ වචනේ උම විනාශ කළේ නැහැ.
it restored them. නමුත් කලේ ඔවුන්ගේ ජීවිත යථා තත්ත්වයට පත් කරනු ලැබුවා. The Word of God has the power to transform lives. දෙවියන් වහන්සේගේ වචනයට බලය තියෙනවා මිනිස්සුන්ගේ ජීවිත පරිවර්තනය කරන්න. It softens hardened hearts. ඉතින් මොකද මේ තද හිත් ඉතා මේ මොලොක් සිත් බාට පත් කරන ලෝකසෙකට පුළුවන්. Rekindles the cold of faith. ඒ වගේම මේ එපා කරපු ඇදහිල්ල නැවත අවුලවන්නට පුළුවන්. Restores a broken worship. ඒ වගේම නැතුණු නමස්කාරය නැවත ගෙනෙන්නට පුළුවන්. And gives a new hope to those many pastors in Uganda. මෑතකදී මම උගන්ඩාවේ බොහෝ පාස්ටර්ස් ලව පුහුණු කළා. Actually, the last month, ගිය මාසේ I came back from Uganda about a month ago. මම මාසෙකට පෙර උගන්ඩාවේ I හිටියේ. stayed there for 3-4 weeks. ඉතින් සති 3ක් උගන්ඩාවේ හිටියා. Trained the whole priestess and the church leaders in the diocese, about 850. ඉතින් අපෝස්තල සභාවේ බොහෝ පාලකවරුන් පාස්ටර්ස් ළමයින් විදිහට පුහුණු කළා. They did not have worthy churches or impressive buildings. ඉතින් ඒ මම දැකපු දේ තමයි ලස්සන ගොඩනැගිලි තිබුණේ නැහැ. But one thing deeply moved my heart. නමුත් මගේ හදවත ඇතුලේ ස්පර්ශ කරපු දෙයක් තිබුණා. They had a genuine hunger for the word. යනාසිගේ වචන ඉතා උමනාවෙන් මේ මිනිස්සු හෙව්වා. I saw pastors listening with a shining eyes, and many of them made this a commitment. ඉතින් මම දැකලා යාලා වචන දැනුම්කම් දෙද්දී යාලා කැපකිරීම වලට යාලා ගැස් බබලෙන්න පටන් ගත්තා. We will read the Bible together every week in our church. ඔවුන්ගේ හැම සතියෙම අපි එකට එකතු වෙලා බයිබලය කියවනවා. We will build our churches once again on the foundation of God's word. ඔවුන් කියව නැවත අපිට නැති වෙච්ච දෙවියන් වහන්සේගේ නියම අත්‍යවාරම නැවත අපි එතන ඉඳලා හදන්න පටන් ගන්නවා කියලා. As I watched them, I became convinced once again that it is not money that revives a church. ඉතින් මම මෙතන තේරුමක මුදල් නෙමෙයි වැදගත් වෙන්නේ සභාව නැවත ගොඩනැගීමයි නැවත වැදගත් වෙන්නේ කියලා. It is not beautiful buildings, popularity, or programs. ඉතින් ප්‍රසිද්ධ වෙනකත් ලස්සන ගොඩනැගිලිවත් නෙමෙයි වැඩසටහනක් නෙමෙයි වැදගත් වෙන්නේ. What truly brings life to the church is the living word of God. ඉතින් දෙවියන් වහන්සේගේ සභාවට ඇත්තටම ජීවනය ගෙනෙන්නේ උන්වහන්සේගේ ජීවනයේ වචනයයි. When God's word transforms one person's heart, it changes spreads to the family. ඉතින් මොකද එක මිනිසෙකුගේ ජීවිතේ පරිවර්තන උන්වහන්සේගේ වචනය කරනකොට මුළු පවුලක්ම පරිවර්තනය වෙන්නට යනවා. And healthy families strengthen the church. ඉතින් මොකද මේ සෞඛ්‍යමත් පවුල සභාවත් ශක්තිමත් කරනවා. And the living churches became God's instruments to transform a nation. ඉතින් මොකද ජීවමාන සභාවක් කරන දෙයක් තමයි දේශයක් නැත්නම් ජාතියක් පරිවර්තනය කරනවා. Therefore, my prayer today is that every church in Sri Lanka will return to the word of God. ඉතින් මගේ යාඥාව තමයි ලංකාවේ හැම සභාවක්ම නැවත හැරලා දෙවියන් වහන්සේගේ වචනට එනවා කියන එකයි. And the Lord will once again bring revival to this nation through His living word. ඉතින් උන්වහන්සේගේ ජීවමාන වචනය කරන මේ දේශේ උන්වහන්සේ නැවත පිළිදීම බලාපොරොත්තු වෙන්නට යනවා. Actually, today, before this worship service, I saw the sister pastor was leading the prayer and the praising. ඉතින් මම දැක්ක මේ සහෝදරය නමස්කාරය මෙහෙවනවා. I was so impressed, මම ඒකට ගොඩක් කැමතියි. so blessed. ආශිර්වාද ලැබුණා. I felt some spiritual. ඉතින් මම දැක්ක ආත්මික වාතාවරණයක්. The Holy Spirit will come down and whirling around in this small city. සදාත්මයන් වහන්සේලා මේ හැම කෙනෙක්ම මම දැක්ක ස්පර්ශ කරනවා. Very blessed. හර බොහෝ ආශිර්වාද ලබනවා. Well, if the word of God is added to that kind of spiritual activity, ඉතින් මේ වගේ නමස්කාරට උන්වහන්සේගේ වචනේ එකතු වෙද්දී we will become very powerful. ඔබ ඉතා බලවත් වෙන්න යනවා. The word of God will strengthen our faith. දෙනාසගේ වචනේ අපේ ඇදහිල්ල ශක්තිමත් කරනවා. Will give us a power, energy, whatever, වහන්සේගේ වචනයෙන් බලයක් ශක්තියක් අපිට ලැබෙනවා. passion, love, and wisdom from heaven. ඊශ්වරයෙන් ප්‍රීතිය සමාදානයේ ප්‍රඥාව ලැබෙන්නට යනවා. According to Ephesians chapter 6, එපිස 6ට අනුව chapter 6, the word of God is the sword of the Holy Spirit. එතන කියන දෙවියන් වහන්සේ වචන තමයි ශුද්ධත්වයෙන් වහන්සේගේ කඩුව කියලා. Only offensive weapon against our enemy devil. ඉතින් මොකද කරන්නේ අපිට විරුද්ධව සතුරාගේ හතර කපාගෙන කඩාගෙන යනවා. We will fight and defeat our enemy devil. මොකද කරන්නේ අපි සටන් කරද්දී යක්ෂයා පරාජය වෙනවා වචනේ. No matter how strong it is, but it's not
stand against the word of God. ඉතින් සතර කොච්චර බලාතුනක් වැඩක් නෑ දෙවියන් වහන්සේගේ වචනේ ඉස්සරහ සතර ගොඩක් දුර්වල වචනය ජයද. We become really powerful spiritual warrior ආත්මිකව අපි යුද භටයන් බාටපත් වෙනවා බලවත් වෙනවා. with the word of God. ඒ වචනේ තුලින් Bible reading. බයිබලයේ It තියෙන. seems very simple and easy and very basic. ඉතින් හරිම සරලයි මේ බයිබලයේ කියන එක ලොකු දෙයක් නෙවෙයි. It's still fundamental and very powerful. ඒ වගේම ඒක ඉතාම අද බලවත් දෙයක් ජීවිත වෙනස් කරගන්න පුළුවන්. Hallelujah. ආමේන්. We sing hallelujah to the Lord. We sing hallelujah to the Lord. You stand up, please. We sing hallelujah. We sing hallelujah. We sing hallelujah to the Lord. Just one more time. We sing hallelujah to the Lord. We sing hallelujah to the Lord. We sing hallelujah. We sing hallelujah. We sing hallelujah to the Lord. Thank you, Lord. Thank you, Lord. Give you the glory and the Part 3 is God awakens a nation through the obedience of one person. ඉතින් එක මිනිසෙකුගේ කීකරවීම තුළින් පුළුවන් දෙවියන් වහන්සේ දේශයක් අවදි කරවන්න. Dear brothers and sisters, සහෝදර සහෝදරියන් when we read the Bible, we see that God has always worked through a small number of people. ඉතින් දෙවියන් ඔබ වචනේ බයිබලයට ගියාම දකින්න පුළුවන් බොහොම පොඩි ප්‍රමාණයකින් තමයි දෙවියන් වහන්සේ හාස්කම් කරන්නේ. In fact, more often than not, He began His work through just one person. ඉතින් බොහෝලට උන්වහන්සේ එක්කෙනෙක්ගෙන් තමයි ගමන ආරම්භ කරන්නේ. God preserved the entire generation through one man, Noah. ඉතින් නෝව තුළින් දෙවියන් වහන්සේ මුළු ජාතියක්ම බේරනවා. He delivered Israel from Egypt through one man, Moses. ඒ වගේම ඊජිප්තුවේ සිට පොළොන්නේසිට දක්වා යාමේදී මෝසෙස් තුළින් මුළු දේශයක් ජාතියක් බේරනවා. He saved His people from destruction through one woman, Esther. මේ එස්තර් කියන කාන්තාර උන්වහන්සේ මුළු ජාතියක් බේරනවා. He rebuilt the broken walls of Jerusalem through one man, Nehemiah. ඉතින් නෙහෙමයා කියන මනුෂ්‍යයා උන්වහන්සේ නැද දේවාලිකාව ගොඩනගලා දේශයක් නැගිට්ටුවා. And through the one man, the Apostle Paul, God spread the gospel throughout Asia, Europe, and eventually to the ends of the ඉතින් මේ earth. පාවුල් වහන්සේ දෙවියන් වහන්සේ ආසියාව යුරෝපයේ ලෝකේ පුරාම සුභාරංචිය පතුරවනවා. Let's remember, මේක not මතක many තියාගන්න. people, බොහෝ කට්ටියක් නෙමෙයි. just one person. එක මිනිස්සෙක්. One person. එක මිනිස්සෙක්. Again and again, God's work began with the faith and obedience of one person. ඉතින් මේ එක මිනිස්සෙකුගේ කීකරුකම සහ ඇදහිල්ල කරන කරනවා උන්වහන්සේ ක්‍රියාත්මක වෙනවා. My dear brothers and sisters, God is not limited because He lacks the people. උන්වහන්සේ මිනිස්සු මත සීමා වෙන්නේ යන්නේ නැහැ. He is not unable to work because He lacks some money. උන්වහන්සේ මුදල් මත සීමා වෙන්නේ යන්නේ නැහැ. His kingdom does not stop because there are no impressive buildings. ඉතින් මේ ලස්සන ගොඩනැගිල්ලක් තිබුණා කියලා උන්වහන්සේගේ රාජ්‍ය ඉදිරියට යන්නක නතර වෙන්නේ නැහැ. This is not an impressive building. ඉතින් මේක මේ මිනිස්සු බැලුවම ලස්සනයි කියන පුළුවන් ගොඩනැගිල්ලක් නෙමෙයි. But if God is with us, නමුත් ස්වාමීන් වහන්සේ අපි සමග නම් we are full of the Word of God. උන්වහන්සේගේ වචන අපි තුළ පූර්ණව තිබෙනවා නම් We are filled with the Holy Spirit. අපි ශුද්ධාත්මයෙන් පිරීලා ඉන්නවා නම් And this house church will see revival. මොකද වෙන්නේ මේ නිවස කරන සභාව තුළින් පිළිදීමක් ඇති කරන්න උන්වහන්සේට පුළුවන්. We can awaken the whole nation. අපිට පුළුවන් දේශයක්ම නැගිටවන්න මේ හරහා. Hallelujah. ආමෙන්. What God is looking for is a one willing heart. උන්වහන්සේ හොයන්නේ කෙනාව ඒක කන ඒකම කවුද කැමති. As the Lord asked in Isaiah, whom shall I send? යේසාගේ උන්වහන්සේලා මම කවුද යවන්නේ? And who will go for us? එයාගේ උන්වහන්සේලා කවුද අපි වෙනුවෙන් යන්නේ? Isaiah did not hesitate. He answered, Here am I. ආයසාය කිසිම දෙයක් හිතන්නේ නැතුගෙන මෙලෙස ස්වාමීනි මම ඉන්නවා. Send me. ආයසාය කියලා මාව යවන්න. I hope our dear Pastor Anthony will go to eastern part of Sri Lanka to plant a new church. ඉතින් මම මේ ළඟදී නැගෙනහිර සභාවක් ආරම්භ God allows. දෙනවා. I believe God is asking the same question in Sri Lanka today. ඉතින් දෙවියන් වහන්සේ ලංකාව වෙනත් මේ දේ අහනවාද?
Who will pray for your family? කවුද ඔබේ පවුල වෙනුවෙන් යාඥා කරන්නට Who යන්නේ? will teach God's word to the next generation? එයාගේ මේ ඊළඟ පරම්පරාවට කවුද වචනය දෙන්නට Who යන්නේ? will rebuild the altar of worship? එයාගේ නමස්කාර කරන සිංහාසනේ පූජාසනේ කවුද නැවත ගොඩනගන්න යන්නේ? May every one of you respond to God's call with a faith. ඉතින් මම ඔබ හැම කෙනෙක් වෙන උන්වහන්සේගේ මේ කැඳවීමට ඇදහිල්ලෙන් පිළිතුරු දෙන්න කියලා නැත්නම් රෙස්පොන්ඩ් කරන්න ප්‍රතිචාර දක්වන්න කියලා. Do not think you must do something great before God can use you. ඉතින් ඔබ හිතන්නකෝ දෙවියන් වහන්සේ ඔබ පාවිච්චි කරන්නට පෙර ඔබ උතුම් උසස් කෙනෙක් වෙන්නට ඕන කියලා. Simply begin with the small acts of obedience that God has placed before you. හරිම සරලයි උන්වහන්සේ පටන් ගන්න පෙර ආශිර්වාද කරන්න පෙර කීකරුකම තුළින් ඔබ ආරම්භ වෙන්න. When you return today your home, please open your Bible. ඉතින් ඔයාලා ගෙදර ගියාම බයිබලය අරලා බලන්න. Last Thursday we had one day seminar in this place. ඉතින් ගිය බ්‍රහස්පතින්දා අපි මෙතන එක කාලයක් ගත කළා. There were three among the participants that they say, tonight, as soon as I on arrive at my home, I open my books and I read. මට They මතකයි say. ඒ රැස්වීමකට පස්සේ ඒ රැස්වීමේ තුන් දිනක් කිව්වා අද රැය ඉඳන් මම බයිබලය කියවන්න යනවා කියලා. Read God's word with your family. ඔයාගේ පවුලේ සමග බයිබලය කියවන්න. Restore the prayer life that may have been neglected. ඉතින් ඔබ නොසලකා හැලා තියෙන යාඥා ජීවිතය නැවත ඒක ගෙනෙන්න. Decide to walk with the Lord each day. උන්වහන්සේ සමග හැම දවසෙම ගමන් කරන්න තීරණ ගන්න. God delights in using ordinary people who are willing to obey Him. දෙයන්වහන්සේ කැමති උන්වහන්සේට කීකරු වෙන්න කැමති සාමාන්‍ය මිනිස්සු පාවිච්චි කරන්න. One person's prayer can change a family. එක මිනිසෙක්ගේ යාඥා මුළු පවුලක්ම වෙනස් කරන්න පුළුවන්. One restored family can strengthen a church. ඒ වගේම වෙනස් වෙච්ච සභාව පවුලකට පුළුවන් මුළු සභාවකට බලපෑම් කරන්න. And one living church can become God's instrument to transform an entire nation. They are one living church, right? එක ජීවමාන සභාවකට පුළුවන් මුළු දේශයක්ම වෙනස් කරන්නට. I truly believe that God has not finished His work in Sri Lanka. ඉතින් මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේ උන්වහන්සේගේ දේ තාම ලංකාවේ සම්පූර්ණ කරලා ඉවර කළා නැහැ. God is preparing men and women of faith even now. ඉතින් දැනුත් උන්වහන්සේ ඇදහිලි සරගත් ගොඩනගමින් සිටිනවා. He's looking for people who love His word. ඒ වගේම දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නේ වචනයට ප්‍රේම කරන්නේ කවුද කියලා උන්වහන්සේ සොයමින් සිටිනවා. If you are beloved son, then you should listen to your parents. ඔබ අයහ හොඳ දරුවෙක් නම් කරන දේ තමයි ඔබගේ දෙමාපියන් කියන ඔබගේ දෙමාපියන්ගේ හරට ඔබ කීකරු වෙනවා. Your father, then your father will be very pleased with you. එතන මොකද ඔබ දෙමාපියන්ගේ හරට කීකරු වෙද්දී ඔබ පියා සතුට වෙන්නට යනවා. We need to obey His word, ඉතින් මේ වචනයට අපි කීකරු වෙන්නට ඕන. and He will be pleased, ඒ විට උන්වහන්සේ ප්‍රීතියට පත් වෙන්නට and He යනවා. will bless you. ඒ විට උන්වහන්සේ අපට ආශිර්වාද කරන්නට යනවා. Who seek Him in prayer and who are willing to obey His voice. උන්වහන්සේ බලලා කවුද උන්වහන්සේගේ හඬට ඇහුම්කන් දෙන්නේ? කවුද උන්වහන්සේව යාඥා විශ්වාස කරන්නේ? May you be the person. ඔබ ඒ මනුෂ්‍යයා වෙන්න. May your family become the place where your God's work begins. ඒ වගේම ඔබේ පවුල උන්වහන්සේ ක්‍රියාත්මක වෙන්නව වෙනස් කරන්නව පාලපාටපත්. And may this house church becomes a channel through which God brings revival to Sri ඒ Lanka. වගේම යාඥා කරන මේ ස්ථානයේ මේ සභාව ලංකාවේ බලපෑමක් ඇති කරන්න අපි ස්ථානයක් වෙන්න ඕන. May the Lord bless you all. යගේ සොයනහසකට ආශිර්වාද Hallelujah. හalleluya. Dear brothers and sisters, today God is asking each one of us a very important question. උන්වහන්සේට ප්‍රශ්නයක් අපෙන් අහනවා. Do you still believe that I'm still working I'm at work? Do you still believe I am working? Do you still believe I am working? Yeah, God. ඔබ විශ්වාස කරන දෙවියන් වහන්සේ ක්‍රියාත්මක කරනවා කියලා ඔබ සමග. Many things in life may seem as though they have come to an end. ඉතින් සාලාට මිනිස් හිතනවා කොහොම ඉවරයි. We may lose our health. ඉතින් සෞඛ්‍යයක් අවුල් යනවා. Our families may be shaken. ඉතින් පෞල් සෙලවෙන්නට පුළුවන්. Sometimes the future looks uncertain. ඒ වගේම අනාගතේ මොකද වෙන්න යන්නේ කියලා දන්නේ නැති වෙන්න පුළුවන්. We may even look at our nation and wonder if there is any hope left. ඒ වගේම ලංකාව දිහා බලලා ඉතින් මොන හරි බලාපොරොත්තුවක් මෙහි තියෙනවද අපිට? But God's word is always greater than what our eyes can see. නමුත් මතක තියාගන්න මේ ඇස්වලින් පේන රටා දෙවියන් වහන්සේගේ වචනේ විශාලයි. Today, the Lord declares to us, සෝනහසේ අත මේ දැන අපට ප්‍රකාශ කළා. see, I am doing a new thing. උන්වහන්සේ කියනවා මම අලුත් දෙයක් කරනවා කියලා. Now it springs up. Do you not perceive it?
උන්වහන්සේ කියනවා අලුත් දෙයක් කරනවා ඔබට පේන්නේ නැති කියලා අහනවා. People see a wilderness, but God sees a way through it. දැන් මිනිස්සුන්ට පේන්නේ කාන්තර නමුත් දෙවියන් වහන්සේ කාන්තාරයෙන් ඔබට දකිනවා. People see a desert, but God sees a river flowing in it. ඉතින් ඔබට කාන්තාරයක් පේරෙදි නමුත් මතක තියාගන්න දෙවියන් වහන්සේ කියනවා මේ කාන්තාරේ දියුල්පත ඇති කරන්නට. We may not see it yet, but God is already at work. ඔබට පේන්නේ නැති වෙන්න පුළුවන් නමුත් දෙවියන් වහන්සේ දැනටමත් ක්‍රියාත්මක වෙලා ඉවරයි. Perhaps some of you have been praying for a long time without seeing an answer. ඉතින් ඔබ යාඥා කරලාදී සම පිළිතුරු ලැබිලා නැති ඇති ගොඩ කාලයක්. Perhaps you have become tired and discouraged. ඉතින් ඔයාලට එපාලා ඇති අතල්ලා දාලා ඇති. But today God is saying to you, නමුත් ස්වාමීන් වහන්සේ ඔබට අද කියනවා do not give up. අතාරින්න එපා. I have not finished my work. මගේ වැඩේ තාම ඉවර නෑ ඔබ සමග. God's timing is never late. උන්වහන්සේගේ හරි වෙලාව අපිට පරක්කුයි කියලා කරනට ඇත්තටම පරක්කු නැහැ. And His ways are always higher than ours. අපේ මාර්ග වලට උන්වහන්සේගේ මාර්ග උතුම් උසස් තිබෙනවා. Therefore, my dear brothers and sisters, do not lose hope. එනිසා මම බින්නා සහෝදර සහෝදරියෝ බලාපොරොත්තු නැති Do not stop praying. නායක්ඥා කරන එක නතර කරන්න එපා. Hold firmly to the word of God. උන්වහන්සේගේ වචනේ තදින් හයියෙන් අල්ල ගන්න. Even if you cannot see the answer today, God will open the best way at the best time. ඔබට පිළිතුරු පේන්නේ නැති වෙන්න පුළුවන් හරි වෙලාවදී හරි තැනින් උන්වහන්සේ දොර විවෘත කරනවා අපට. During this mission trip to Sri Lanka, I have become even more convinced of one thing. මේ සේවයේ කාලය තුල ලංකා කරන සේවයේ කාලය තුල මම එක දෙයක් පැහැදිලිව දැක්කා. God has not given up on this nation. දනහස මේ ජාතිය දේශය අත්හැරලා නැහැ. He still loves this house church. උන්වහන්සේ මේ සභාවට මේ මෙතන තියෙන මේ සභාවට හරි කැමතියි. Remembers your family. ඔබගේ පවුලයි මතක තියාගන්න. And He is preparing a new revival for this land. උන්වහන්සේ මේ දේශය වෙනින් අලුත් පිබිදීමක් ගෙනල්ලා තියනවා. Now let us respond to Him with a faith. ඒ නිසා ඇදහිල්ලෙන් උන්වහන්සේ අපිට ප්‍රතිචාර දක්වන්න. Lord, do a new thing in my life. ඔබ කියන ස්වාමී අලුත් දෙයක් මගේ ජීවිතේ කරන්න. Lord, do a new thing in my family. මගේ පවුලේ අලුත් දෙයක් කරන්න. Lord, do a new thing in our church. මගේ සභාවේ අලුත් දෙයක් කරන්න. Lord, do a new thing in our beloved Sri Lanka. ඒ වගේම මේ ප්‍රේමණීය රට තුල අලුත් දෙයක් කරන්න. I believe with all my heart, God will do a new thing in your life. මම විශ්වාස කරනවා මගේ මුළු හදවතින්ම මේ ජීවිතේ උන්වහන්සේ අලුත් දෙයක් කරනවා කියලා. God will restore your family. ඔබගේ පවුල යථාර්ථයට උන්වහන්සේ පත් කරනවා. God will strengthen this church. දරාස මේ සභාව ශක්තිමත් කරනවා. God will bring a revival, new revival to Sri Lanka. උන්වහන්සේ අලුත් පිබිදීමක් ලංකාවට ගේනවා. To our faithful and living God be all the glory. අපේ විශ්වාසවන්ත ජීවමාන දෙවියන් වහන්සේට සියලු ගෞරවයක් මහිමයක් We වේවා. should have a strong faith, being obedient, let's going forward. ඉතින් ඉදිරියට යෑමේදී තා බලවත් කීකරු ඇදහිල්ලක් අපේ සම්පතව තිබෙන්නට අවශ්‍යයි. God will fulfill His will through each one of us. ඉතින් අපේ එකිනෙක අතර උන්වහන්සේ කැමති ඉෂ්ට කරන උන්වහන්සේ. Hallelujah. Hallelujah. Amen. Amen. Let's pray. අපි යාඥා කරමු. Thank you, Heavenly Father, for this message. ස්වර්ගීය පියාණන් මේ පණිවිඩය නිසා ස්තුතියි. You gave this message to Israel, ඔබ වහන්සේ මේ පණිවිඩය ඊශ්‍රායල් වලට දුන්නා. who came back from exile. මේ වෙන රටක ජීවත් වූ සිටපු කාලෙදී They may have lost the hope. ස්වාමීන් බලාපොරොත්තු නැතිලා තියෙන නැති එතනදී They might have been discouraged. ඒ වගේම උනාදානමත් වෙලා හිටිය වෙන්න පුළුවන්. But you still love to give this message නමුත් ස්වාමීන් ඔබ මේ පණිවිඩය උන්ට දුන්නේ මොහොතේදී to Israelites ඊශ්‍රායල් වරුන්ට as well as to us in Sri Lanka. ඒ වගේම ඕන් හරහා දැන් ඔබ වහන්සේ අපිට We දෙන්නේ. want to bless us, ස්වාමීන් අපිට වර මේකට අපේ දේශයට ආශිර්වාදයක් but වෙන්න. there's some preconditions. සේවය. We need to close to you. අපි උන්වහන්සේ වෙතලා මෙන්නට We need ඕන. to read and meditate on your word. ඔබ උන්වහන්සේගේ වචනේ කියවන්නට අවශ්‍යයි. And we need to obey your word. ඔබගේ වචනයට කීකරු වෙන්න. And everything will be given to us. හැමදේම ඔබ වහන්සේ අපිට We will become සපයන්න. the hero of restored the revival in this Sri Lankan church. සාරි මේ දේශයේ ඒ පිපිදි වැටි කරනවා අපි වීර්ය බවට පත් වෙන්නට යනවා. It's up to you, but if we obey, then everything will be given to us. සාරි අපි විශ්වාස කරා අපි කීකරුද වහන්සේ සියල්ල අපිට සපයන බවට. Thank you, Lord, in Jesus' name. යා යේසුගේ නාමයෙන් අපි යාඥා කරනවා. ආමේන්.